ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ඔයාලා කවුරුත් හිතන්නේ නැති වෙනස්ම කෙනෙක් ගැන. ඒ තමයි ලොව වයස්ගතම ගොඩබිම් සත්වයා. පුරා සියවස් දෙකකට ආසන්න කාලයක් අපත් සමග ජීවත් වන ලොව වයස්ගතම ගොඩබිම් සත්වයා තමයි ජොනතන්. ඇත්තටම කවුද මේ ජොනතන් කියන්නේ? ජොනතන් කියන්නේ මේ වෙනකොට වයස අවුරුදු 193ක් පමණ වන ඉබ්බෙක්. 1832 වසරේ උපන් බවට සැලකෙන මේ ජොනතන් බ්‍රිතාන්‍යයේ පවතින සෙයින්ට් හෙලේනා දිවයිනේ ජෙනොස් මාලිගාවේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔහු මේ වෙනකම් අධිරාජ්‍යවාදී යුගය, කාර්මික විප්ලවය, දෙවෙනි ලෝක යුද්ධය වැනි කාලවකවානුවල ජීවත් වෙලා තියෙන බවට සැලකෙනවා. ඒ නිසාම ඔහු බොහෝ ඉතිහාසමය සිදුවීම් දැකලා තියෙන ජීවියෙක් කියලා ලෝකයට කියන්න පුළුවන්. ඇත්තටම දැන් ජොනතන්ව බලා ගන්න බොහෝ පිරිසක් ඉන්නවා. ජීවිතයේ සැදෑ සමය ගෙවන ඔහුගේ දෘෂ්ටිය, ඇසීම, කැම ගැනීම ටිකක් අඩු ගතියක් පෙන්නුම් කළත් තවමත් ජොනතන් සංසුන්ව ජීවත් වෙනවා. ඒ වගේම තමයි ජොනතන් කියන්නේ ගිනෙස් වාර්තා පොතේ දැනට වාර්තා වෙලා තියෙන ලොව වයස්ගතම ජීවියා කියලත් අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් කතාවක් සමග අපි ඔබව හමු වෙන තුරු අදට අපි ඔබෙන් සමුගන්නවා. ඒ වගේම තමයි අපේ Facebook පිටුවත් like කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔබට සුබ දවසක්.